මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ පරිමිතිය වර්ගඵලය කොටසෙන් සංචාරක හෝඩලයක අත්තිවාරම AED අර්ධ වෘත්තාකාර කොටසකින් සහ ABCD ඍජුකෝණාශ්‍රාකාර කොටසකින් සමන්විත වෙයි කියලා කියනවා. AB දිග දීලා තියෙනවා 28 මීටර කියලා. AEB ඡාප දිග හොයන්න කියන්නේ ඡාප දිග හොයන සූත්‍රය 25R වලට දාන්න ඕනි දෙකෙන් එකක්. 25 වලට දෙකෙන් එකක් දැම්මම මේකේ අරය වෙන්නේ 14යිනේ. අපි අරය 14 ආදේශ කරලා තියෙනවා 2 ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම 14 ගුණ කිරීම දෙකෙන් එක කියලා. සාධක කැපෙනවා මෙන්න මෙතන 7යි 1යි 7ව 2යි කියලා. ඒ වගේම දෙකේවත් කැපෙනවා මෙතන. දෙවරක් 22. මීටර 44ක් එනවා AEB ඡාප දිග. දෙවෙනි කොටස අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය. වර්ගඵලය වන 5R වර්ගයට 4න් එකක් දාමු. sorry දෙකෙන් එකක් නේ දෙකෙන් එකක් දාමු. 7න් 22 ගුණ කිරීම 14 ගුණ කිරීම 14 ගුණ කිරීම දෙකෙන් එක. එතකොට සාධක කපන්න පුළුවන් ඒකෙත් මෙන්න මෙහෙම 22 වරක් 14 308යි වර්ග මීටර මේ AEB කොටස කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ වර්ගඵලය. ඊට පස්සේ කියනවා ඍජුකෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලය අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය මෙන් දෙගුණයක්. ඒ කියන්නේ 308 වගේ දෙගුණයක්. ඍජුකෝණාශ්‍රාකාර කොටසේ පළල අහනවා. ඍජුකෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලය හොයන්න පුළුවන් අපිට දිගයි පළලයි ගුණ කරලා. අපි පළල දන්නේ නැහැ. හැබැයි දිග දන්නවා 28යි කියලා. අපි දාමු මෙහෙම. 28 ගුණ කිරීම AD සමානයි 308 වගේ දෙගුණයක්. මෙතන සාධක කපන්න පුළුවන් දෙපැත්තේ. මෙතන දෙකේව 14ක් තියෙනවා. මෙන්න මෙතන දෙකේව 1යි කියලා සාධක කපමු. ඒ වගේම 308 දැන් 14න් බෙදා ගන්න තියෙන්නේ 308 14 ඒවා තියෙන්නේ 22යි නේද? එහෙනම් AD දිග එනවා අපිට 22යි මීටර කියලා. ඊළඟ කොටස. හෝටලේ සෑදීමට මුළු අත්තිවාරමේම මීටර 2ක පරතරයක් ඇතිව කොන්ක්‍රීට් කණු සිටුවීමට අවශ්‍යයි කියලා කියනවා. කොන්ක්‍රීට් කණු ගණන තමයි අපෙන් අහලා තියෙන්නේ. එහෙනම් අපි මේකේ පරිමිතිය හොයාගන්න ඕනි. අපි දැන් ඡාප දිග දන්නවා 44යි කියලා. ඒ වගේම අර අනිත් කොටස් දෙක දැන් 22යි කියලා දන්නවා පල්ල කොටස. ඒ නිසා ඒ වගේ දෙකක් එතනත් 44ක් එකතු වෙනවා. AD සහ BC දිගවල් දෙක 44යි. ඒ වගේම 28ක කොටසක් තියෙනවා DC දිග. ඔය ටික එකතු කරාම අපිට අවසාන උත්තරය එනවා 116 මීටර කියලා පරිමිතියට. අපිට කියන්නේ මීටර දෙකෙන් දෙකට කොන්ක්‍රීට් කණු හිටවනවා කියලා. අපි එහෙනම් 116 බෙදලා බලමු දෙකෙන් කණු කීයක් යනවද කියලා. කණු ගාන 58යි. ඔය විදිහට තමයි මේ ගාන හදාගන්න ඕනි.